හලෝ ලස්සන ළමයෝ ඔයා සතුටින් ඉන්නව නේද? එන්නද මගෙත් එක්ක කූල් පැනට් එකට ගිහින් ඉන්න යමු. ඊට කලින් කියන්න ඕනේ මේක මගේ ෆස්ට් vlog එක YouTube එකේ. ඉතින් ඔයා මාව බලන අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව follow කරන්න. ඉඳලා මං හිතාගෙන ආවට මම යන ට්‍රේන් එකේ කියලා මට යන්න ඕනේ මෙන්න මෙහෙම චූටි නින්දකුත් දාගෙන බස් එකේ. ඉතින් මම බස් එකෙන් බැහැලා යනකොට තමයි මට මතක් වුණේ දෙයනේ මං උදේට කෑවේ නෑ නේද කියලා. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එකට චිකන් පේස්ට්‍රි එකකුත් අරගෙන හරිම ලැජ්ජාවෙන් කට්ටිය බලන් ඉන්න නිසා ඕනේ ඉක්මනට කාලා ආයිමත් යන්න තමයි ලෑස්ති වෙන්නේ. කොච්චර ગેස්ට්‍රයිටිස් තිබුණත් ඔයත් මං වගේ බේකරි අයිටම්ස් කන කෙනෙක්ද? කමක් නෑ අනේ. කෙට්ටුවට ඉන්න ඕන නම් මං වගේ කඩයප්පන් විතරක්ම කන්න ඕනේ. හරි දෙවොන් එකේ කොච්චර කට්ටිය හිටියත් එකපාරටම මගේ ඉස්සරහ ටේබල් එකේ හිටපු අක්කයි මගේ දිහා බලපු හින්දා ඒ දුක හිතේ තද කරගෙන උන්න මං ආයිත් යනවා මං යන්න ආපු දැනට. මේ තියෙන කූල් පැනට් එක බැබලි මං එනකම්මද කොහෙද බලන් ඉන්නේ. නේ ඉතින් ආතබූත බංගලාවෙන් පස්සේ සුරංගනාවියක් වගේ සලාක්ක මේ යන්නේ කූල් පැනට් එකේ තියෙන ලේඩීස් සෙක්ෂන් එක හොයාගෙන. ඔන්න ඉතින් මං අදාළ තැනටත් ආවා. අවිල්ලා ඉතින් ආපු ප්‍රථම රාජකාරිය කරන්න එපයි සුබ මොහොතින් මං තෝරන්න පටන් ගත්තා. මොකද මම හිතේ තියාගෙන ආපු අවුට්ෆිට් එක මට තෝරගන්න පුළුවන් වෙයිද කියලා එහෙම හිතලා මෙන්න මෙච්චරක් විතර ලොකු බෑග් එකකුත් මම පුරවගෙන මට හිතට සෙට් නැති හින්දා මං ආයිත් තෝරන්න පටන් ගත්තා. හැබැයි බොරු කියන්න ඕනි නෑ. එදා කූල් පැනට් එකේ මට හිතට අල්ලපු කිසිම ඇඳුමක් තිබුණේ නෑ. කමක් නෑ අපි යම් ෆිට ඔන් කරන්න. මේ තියෙන්නේ මං තෝරගත්ත ෆස්ට් ඩෙනිම් එක. ඉතින් ඔයාලටත් මෙන්න මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ඇති. කෙට්ටු ළමයි ටික මේ පැත්තට එන්න බලන්න. මෙන්න මේ විදිහට ඉන 28 ඩෙනිම් එකක් ගත්තට මට ඉතින් එක අඳින්න බෑ ළමයි. ඒක ලොකුයි. කමක් නෑ. අපි අංකු ඊළඟ අවුට්ෆිට් එකට මේ තියෙන්නේ හරිම ලස්සන ෆ්‍රොක් එකක්. හැබැයි ඉතින් මං කොටසු කුරුත්තන් වලට වැඩිය කැමති නෑ. ඒ නිසා ඒක සෙට් නෑ. අපි ඊළඟ එකට යන්න. මේ තියෙන්නේ ඊළඟ අවුට්ෆිට් එක. ඒකත් මට සෙට් නෑ ළමයි. අපි ඊළඟ එක බලමු. මේ තියෙන හරිම ලස්සන ගවුමක්. හැබැයි ඉතින් මට සෙට් නෑ. අනේ මන්දා ඇඳුමක් ගන්නවොත් එමේ ඇත්තටම මට හරියන ඇඳුමක් නෑ. ඊළඟ එක කියන්න වචන නෑ. මං හොය හිටපු විදිහ ඩෙනිම් එකක් හරිම කලාතුරකින් මට ඒක හම්බුණා. මට මාරම සතුටුයි. මටම කියලා හැදුවා වගේ තියෙන මේ ඩෙනිම් එක හොයාගන්න කූල් පැනට් එකේ හිටපු සුදු පාට අයියා උදව් කරාට ගොඩක් ස්තුතියි. හරිද? ඉතින් මම මේ ඩෙනිම් එක අරගෙන යන්න හදනකොට මට තේරුණා නිකන් මෙන්න මේ අක්ක බලන් ඉන්න බැල්මෙන් මගේ ඩෙනිමට ෂොට් එක දෙන්නද යන්නේ කියලා. පින්තූරයක්කට බය වෙච්ච මම ලිෆ්ට් එකේ නැගලා දඩි පිටි ගාලා මේ දුවන්නේ මොකටද අනේ ලිෆ්ට් එකේ ඉන්නවනම් ඔව් කැෂියර් එකට තමයි. ඉතින් මට කොහේ ගියත් මොකක් හරි ලොකු බාල්දියක් පැල්ලනවනේ. මෙන්න මේ කැෂියර් එකේ හිටපු අක්කා පුදුම දුකක් ඉඳ මෙන්න මේ කළු පාට කෑල්ල ගලවලා දෙන්න. ඒක ගැලවුනේම නෑ ළමයි. මොකකින්ද තට්ටු කළා කොහම හරි අක්කගේ මත අරින්න නැතුව ඒක මට ගලවලා ගෙදර නම් යන්න දුන්නා. ස්තුතියි අක්කා හරිද? එහෙනම් අදට මං ගිහින් එන්නම්. Thanks for watching. Bye bye. Love you.